ආයිබෝන් එකතු වෙලා ඉන්න SW Gadget සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය කුමක්ද කියලා. මුලින්ම කියන අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් ක්ලික් කරලා තියාගන්න මේ වටිනා වීඩියෝ නැරඹීම සඳහා. ශ්‍රී ලංකාවේ විදුලි බල සම්ප්‍රේෂණය යනු ප්‍රධාන වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කළමනාකරනු ලබන සංකීර්ණ තුලිත ක්‍රියාවලියකි. මේ පද්ධතිය දිවයින පුරා දැවැන්ත ජනන මධ්‍යස්ථානවලින් වික්ටෝරියා වේල්ලෝ ලක්විජය ගල්ලංගුල බලාගාරය වැනි ජාල හරහා අපේ නිවසටම විදුලිය සපයයි. සම්ප්‍රේෂණ ජාලය ජාතික ජාලය අධිවේගී හා අධිවේගී මාර්ග පද්ධතියක් ලෙස ක්‍රියා කරයි. දිගු දුර ගමන් කරන විට විදුලිය තාපය ලෙස ශක්තිය අහිමි වන බැවින් මෙම පාඩුව අවම කිරීම සඳහා ඉතා ඉහළ වෝල්ටීයතාවයක් ඉහළට ගෙන යනු ලබයි. වෝල්ටීයතා මට්ටම් ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණය සඳහා ප්‍රාථමික අධිවෝල්ටීයතා මට්ටම් දෙකක් භාවිතා කරයි. එය කිලෝවොට් 220 සහ කිලෝවොට් 132යි. යටිතල පහසුකම් මෙය ග්‍රාමීය ප්‍රදේශ හරහා ඔබ දකින විශාල වාහන කුළුණ මගින් ආධාරක වන කිලෝමීටර් 3000කට වඩා අධි උස් මට්ටමින් සමන්විත වේ. ජාලක උපපොළවල් දිවයින පුරා ජාලක උපපොළවල් 79ක් පමණ ඇත. මේවා අධිවේගී මාර්ගයෙන් පිටවීමක් ලෙස ක්‍රියා කරන අතර දැවැන්ත ට්‍රාන්ස්ෆෝමර් කලාපීය ව්‍යාප්ති සඳහා වෝල්ටීයතාවය කිලෝවොට් 220ත් 132 සිට පහළ මට්ටමක දක්වා සාමාන්‍යයෙන් කිලෝවොට් 33 දක්වා පහළට අඩු කරයි. බෙදා හැරීම විදුලි ජාලක උපපොළවලට ළඟා වූ පසු එය බෙදා හැරීමේ අධියරට ඇතුළු වන අතරය ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකා විදුලි සමාගම විසින් කළමනාකරනු ලබයි. මධ්‍ය වෝල්ටීයතාවය බලය යවනු ලබන්නේ කිලෝවොට් 33 හෝ කිලෝවොට් 11 රැහැන් ප්‍රධාන මාර්ගවල ඔබ දකින කොන්ක්‍රීට් හෝ ලී කණු හරහාය. අවසාන පියවර ඔබේ නිවසට ඇතුළු වීමට පෙර විදුලි කණුවක් මත සවි කර ඇති ට්‍රාන්ස්ෆෝමරයක් හරහා ගමන් කර මෙය ගෘහස්ත සහ වාණිජමය භාවිතා සඳහා වෝල්ටීයතාවය ආරක්ෂ 230 හෝ වෝට් 400 දක්වා අඩු කරයි. ලාංකික ජාලයේ සුවිශේෂී අංගයක් වන්නේ එය හර්ට්ස් 50ක සංඛ්‍යාතකින් ක්‍රියාත්මක වීමයි. විදුලි ජාලකයක් තුළ ගබඩා කළ නොහැකිය. කොළඹ පද්ධති පාලන මධ්‍යස්ථාන මගින් ජනනය වන විදුලි ප්‍රමාණය සෑම තප්පරයකට මහ ජනතාව විසින් භාවිතා කරන ප්‍රමාණයට හරියට ගැලපෙනවාද බව සහතික කළ යුතුය. සංඛ්‍යාතය පහත වැටීම ඉල්ලුම සැපයීම ඉහළ ගියොත් සාමාන්‍යයෙන් හර්ට්ස් 50 පහත වැටේ. සම්පූර්ණ පද්ධතිය බිඳ වැටේ. වැළැක්වීම සඳහා විදුලි බල මණ්ඩලය ජාලක ස්ථාවර කිරීම සඳහා බර අඩු කිරීම සිදු කළ හැකිය. හොඳයි, අද අප සාකච්ඡා කරේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය පිළිබඳව. ඔබට මේ වීඩියෝ සම්බන්ධව ගැටලුවක් හෝ අදහසක් යන්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.